අයිබෝවන් සුබ උදැස්සනක් ආදරණීය හිතවතුනි විශේෂයෙන්ම රටේ ආර්ථිකයේ ගොදුනාරටිය හා සමාන ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම්. හිතවතුනි මුලින්ම මේ සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා වගේම මේ අවස්ථාවේදී ඔබේ ප්‍රශ්න ඍජුවම ඉදිරිපත් කරන්නට ඒ සඳහා මුහුණ දීමට පැමිණි අපේ ආදරණීය හිතවතා ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ඒ වගේම නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා මේ අවස්ථාවට. මෙතනදී මම වැඩසටහනේ ආරම්භයේම මම කැමති මේ කතාව ආරම්භ කරන්න මෙන්න මේ වගේ තැනකින්. හේතුව තමයි ඔබ මේ වෙනකොට ආණ්ඩු පක්ෂය නෙවෙයි නියෝජනය කරන්නේ. ඔබ රටේ ආණ්ඩු පක්ෂය නෙවෙයි නියෝජනය කරන්නේ. එවන් පසුබිමක ඔබ රටේ පාලනය බාරගන්න නායකයෙකු විදිහට බලාපොරොත්තුවක් තියෙන නායකයෙක් විදිහට මේ ගොවි ජනතාවගේ ගැටලු වලට ඔබතුමා මොන විදිහටද විසඳුම් ලබා දෙන්නේ සහ මොන වගේ දැක්මක්ද ඔබතුමාට තියෙන්නේ? ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම අද උදෑසන සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම අපි විශ්වාස කරන දෙයක් තියෙනවා තමයි මේ රටේ කොඳුනාරටිය තමයි අපේ කෘෂි කර්මාන්තය. සාධීවර කර්මාන්තය. සමහර වෙලාවට සමහරුගේ විශ්වාසයක් මතයක් තියෙනවා. මේ පිටින් ගෙනල්ලා කන්න දෙන එක ලාභයි අපේ රටේ වවනට වඩා කියලා. එහෙම විශ්වාස කරලා ප්‍රතිපත්ති තීන්දුව ගත්තු කාල සීමාවල අපේ ඉතිහාසයේ තියෙනවා. ඉතින් මම හිතනවා අපි ඊට වඩා වෙනස් තැනක අපි හිතනවා මේ රටේ වැවෙන්න ඕනේ, වවන්න පුළුවන් හැම භෝගයක්ම අපි වවන්න ඕනේ. සහ බල ශක්තිය පැත්තෙන් සුරක්ෂිතතාවය ගැන අපි කතා කරනවා වගේම ඊට එහාට ගිහපු ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් අපි අතීතයේ මුතුන් මිත්තන් හෙළ රජ දවසේ අපි ආහාර සුරක්ෂිතතාවය මත තමයි අපේ අභිමානය අපි ආරක්ෂා කරගත්තේ. ඉතින් මම හිතන්නේ මොන ආණ්ඩුව බලයට ආවත් අපේ ආණ්ඩුවක් වෙන්න පුළුවන්, දැන් තියෙන ආණ්ඩුව වෙන්න පුළුවන්, ඉදිරියේදීපත් වෙන ආණ්ඩුවක් වෙන්න පුළුවන්, මේ හැම කෙනෙක්ම පළවෙනි දේ තමයි අපේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න ඕනේ. සහ ඒ ආහාර සුරක්ෂිතතාවය කියන කාරණාද ලෝකයේම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද මේ එල්ලිනෝ තත්ත්වයේ පිළිබඳව හැමෝම කතා වෙනවා. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ආහාර සම්බන්ධයෙන් අපිට යම් තීන්දුව తీරන ගන්න වෙනවා. එක්ක පිටින් ගේන්න වෙනවා. ඉතින් පිටින් ගෙනල්ලා කන්න දෙනවද, වවනවද කියන ප්‍රශ්නේ තමයි අපිට ගන්න තියෙන තීන්දුව. ඉතින් මම හිතනවා අපි හැමදාම ඉන්නේ අපේ රටේ වවන්න පුළුවන් වැවෙන හැම භෝගයක්ම වවන්න ඕනේ. ඒ සඳහා රජයේ ඍජු මැදිහත් වීමක් දක්වන්න දැක්විය යුතුයි. මොකද අද මේ සමහරුන්ගේ මතයක් තියෙනවානේ මේ විශාල සහ කුඩා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියෝ කේන්ද්‍ර කරගෙන තමයි කෘෂි කර්මාන්තය හැදිලා තියෙන්නේ කියලා. හැබැයි ඇත්ත කතාව ගොවියා වැව්වොත් තමයි මෝල්ට වී තියෙන්නේ. විශාල හෝ මධ්‍ය පරිමාණයේ හෝ කුඩා පරිමාණයේ මෝල් හිමියෙක් රැකෙන්නේ ගොවියා වැව්වොත්. ඒ අස්වැන්නෙන් තමයි මෝල දුවන්නේ. ඉතින් ඇත්තම කතාව තමයි මේ හැම කේන්ද්‍රයක්ම පිටිපස්සේ අවසාන ප්‍රතිගමනය තමයි ගොවි මහත්තුරුන්ගේ දාඩිය මහන්සිය සහ මේ මහ පොළොව එක්ක පොරබදන කාරණේ එක්ක තමයි මේ හැම දෙයක්ම තීන්දුව වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි පක්ෂ විපක්ෂ කෙසේ වෙතත් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. සහ ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න තැන පාර්ලිමේන්තුව. ඉතින් පාර්ලිමේන්තුව තුලත් පිටතත් ඒ වෙනුවෙන් අපි අපේ මතය ප්‍රකාශ කරන්නත්, ඔබ වෙනුවෙන් ඒ අදහස් ප්‍රකාශ කරන්නත් සහ මම හිතනවා අවංකව සංවාදයක් ගොඩනගන්න ඕනේ. මොකද දේශගුණේ, කාලගුණේ, ලෝක වෙළඳ පොළ මේ හැම කාරණයක් එකම කාර්තුවෙන් කාර්තුව නැත්නම් කන්නෙන් කන්න තීන්දුව తీරන අපි ගන්න වෙනවා. ඒ තීන්දුව తీරන අපි ගන්න නම් මම හිතනවා අපි නිරන්තරයෙන් රජය හෝ දෙපාර්තමේන්තුව වගේම දේශපාලන අධිකාරියේ ගොවි ජනතාව එක්ක සංවාදයක් ගොඩනගෙන්න ඕනේ. මම දැකපු දේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලේ තිබිච්ච සාර්ථකත්වය. ඒ ගොවි ජනතාව එක්ක තිබිච්ච සංවාදය මැතිවරණයක් තිබ්බත් නැතත් ඒක අවුරුදු 10 ඇතුළත නිරන්තරයෙන් පවත්වාගෙන ගියා. ඒ අනුව තමයි පොහොර වෙන්න පුළුවන්, වීමිල වෙන්න පුළුවන්, කුඩා මෝල් හිමියෝ වෙන්න පුළුවන්, රජයේ වීමිලදී ගන්න ප්‍රතිශතය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය මිලදී ගන්න ක්‍රමවේදය වෙන්න පුළුවන්. මේ හැම එකටම තීන්දුව తీරන කන්නෙන් කන්න ඔබට මතක ඇති වෙනස් වුණා. හැබැයි පොහොර මිල එකයි, නිෂ්පාදන පිරිවැය අඩු කරන්න මැදිහත් වුණා. ඉතින් මේ කාරණා එක්ක එදා ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණේ සංවාදයක් ගොඩනැගිච්ච නිසා. ඉතින් මම හිතනවා ඒ සංවාද විවෘත වෙන්න ඕනේ. අපි අහන්න කැමති දේ ඔබ අහන්න කැමති දේ නෙවෙයි. අවංක වෙන්න ඕනේ. ඉතින් ඒ අවංක සංවාදයේ ඇතුලේ අපිට පුළුවන්කම ලැබෙයි ඒ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය තීන්දුව ගන්න.
හොඳයි ඔබතුමා හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තා. මොකද අපි කැමති දේ නෙමෙයි, මන්ත්‍රීතුමා කැමති දේ නෙමෙයි, ආණ්ඩුව කැමති දේ නෙමෙයි අහන්න ඕනේ. ඔබට තිබෙන ගැටලු. අපි මේක විවෘත සංවාදයක් කරගමු. මේක මේ මණ්ඩපය තුල ඔබට තිබෙන ගැටලු ඍජුව ඉදිරිපත් කරන්න අපි මෙතෙන් පටන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් එක්ක ඔබට කතා කරන්න පුළුවන්. ඔබේ ගැටලුව මොකක්ද? සමහර විට බිත්තර වී සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සහතික මිල සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ඔබට තියෙන පුළුවන් වාරි මාර්ගයේ වතුර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මොන ප්‍රශ්න වුණත් අද දවසේදී අපි බලමු එතුමාගේ පැත්තෙන් කොහොමද මේකට විසඳුමක් ලබා දෙන්නේ. යම් කිසි වෙලාවකදී එතුමන් බලයට පැමිණියොත් මේ ක්‍රියාත්මක කිරීම තුළ නාමල් රාජපක්ෂ මෙතුමනි ඔබතුමා ගන්න පියවරවල් තමයි මොවුන් බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපේ කණ්ඩායම සූදානම් ඔබට මයික්‍රොෆෝන ලබා දෙන්න. අපිට අත උස්සලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලුව අපි මෙතෙන් පටන් ආරම්භ කරනවා ඒ සංවාද මණ්ඩපය. ඔබට විවෘත ප්‍රශ්න අහන්න පුළුවන්. අපි පටන් ගමු. ආයුබෝවන් සියලු දෙනාටම ගරු මන්ත්‍රීතුමනි අපේ මගේ පැල්බෙන්දියාව ගම්මානේ පැල්බෙන්දියාව ගොවිසාන්තේ ලේකම් අපේ ගම්මානේ 2009 වසරේ ඔබතුමාගේ පියාගේ රාජ්‍ය කාලේ ආරම්භ කරපු අමුණක් තියෙනවා. කුඹුරුවක්කර 500ක් පමණ එකෙන් පෝෂණය වෙනවා. නමුත් 2023 මහ කන්නේ අධික වර්ෂාවත් එක්ක ඉවුරක් ගලවගෙන ගියා. නමුත් දැන් එතන් සිට මේ වෙනකම්ම සියලු ආණ්ඩු වලට සියලු නිලධාරීන් සියලු ආයතන වලට අපි ඒක දැනුවත් කරලා දෙනවා. නමුත් ඒක ඇත්තටම තාම කිසිම පිළිසරණක් නැහැ. මේ යල්කන්නේ කුඹුර වැවේ තිබෙන වතුරත් එක්ක අපි කුඹුරු වැඩ කරලා තිනවා. නමුත් මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක ඇත්තටම කුඹුරු ටික දැන් පීදෙන මට්ටමට එනකොට මැරිලා තිනවා. ඉතින් අපි මේ සියලු ආයතන වලට දැනුවත් කරත් කිසිම විසඳුමක් හම්බෙලා නැහැ. ප්‍රාදේශික කමිටුවට දැම්මද? සියලු ආයතන වලට සංවර්ධන කමිටුවට සියලු දේට යොමු කරලා තියෙනවා. බොහෝ ගම්වල ඔය ගැටලුව තියෙනවා. මොකද මේ අර පහුගිය කාල සීමාව තුළ දේශගුණයත් එක්ක කාලගුණයත් එක්ක කඩන් ගෙව් වැව්වමනු ප්‍රතිසංස්කරණයක් කරන්න මැදිහත් උනේ නැහැ. මේක ඇත්තටම හැම තැනම තියෙන ප්‍රශ්නයක් සහ මේ තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා කවුරුත් තේරුම් නොගත්තු. දැන් පාර කඳු මධ්‍යම කඳු කරේ කඳු ආශ්‍රිතව ප්‍රදේශවල නාය කියපු තැන් පස් හේදිලා පල්ලෙහා වැව් වලට එන්නේ. ඒ පස් අයින් කරන්නේ නැතුව දැන් මාස කිහිපයක් තිබ්බා. දැන් මේ වැස්සට ඒ ටික හේදිලා පල්ලෙහා තියෙන වැව් ටික ආයේ පිරෙනවා. ඒ කියන්නේ ඊළඟ කන්නේදී අක්කර වැඩි ගන්න ආයේ වැව් වල ජලධාරිතාවයේ ගැටලුවක් එනවා. ඉතින් ඒ වෙලාවේ ක්‍රියාත්මක නොවිච්ච කාරණේ. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳව අපි කතා කරන්නම්. පහුගිය දිනෙත් පාර්ලිමේන්තුවේ අතුරු අයවැයක් සම්මත කරා රුපියල් බිලියන 100ක මේ සුබ සාධන දෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒ කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නම්. ඉතින් මේ වගකීම තියෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට. සාමාන්‍යයෙන් ප්‍රාදේශ සංවර්ධන කමිටුව වලට මුදල් වෙන් වෙනවා. මේ මුදල් ආයෝජනය කරන්න ඕනේ අපි දිසාපතිවරයාගෙනුත් විමසන්නම්. මේ වෙනකොට ගත්ත ක්‍රියාමාර්ගය. ඉතින් අඩුම ගාන ඊළඟ කන්නේ වෙනකොටත් හදාගත්තේ නැත්නම් ඔය කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා ලොකුවටම. මන්ත්‍රීතුමනි මේ ඒක මේ තිට්ටායකට නෙමෙයි ඇත්තටම කැඩුනේ ඊටත් කලින් මාස් කන්නේ තමයි කැඩුනේ. ඊට කලින් මාස් කන්නේ. ඔව් ඒ කියන්නේ 2023 මාස් කන්නේ තමයි කැඩුනේ. ඒ කියන්නේ අධික වර්ෂාවක් අපිට තිබුණා ඒ නිසා. අපි දිස්ත්‍රික් කමිටුවට පයිසෙල ලේකම් කොට්ටාසේ හරහා සියලු ආයතන වලට මේ දැනුවත් කරලා දෙනවා. මොකක්ද යාලා කියන්නේ හදන්න නැති හේතුව? ඒක ඇත්තටම දැන් අපිත් ඒක හරියටම හේතුවක් දන්නේ නැහැ. නමුත් ඒ ආයතන වලින් ඒ අවශ්‍ය වැඩ කටයුතු වෙන්නේ නැහැ වගේ එකක් තමයි අපිට තේරෙන්නේ. වාරි මාර්ගයේ. ඔව්. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මේ අර අන්තර් පළාත් ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඒවා විසඳ ගැනීම ඉතින් ආයතන සතුවක් කියවන්නේ. පැහැදිලිවම ප්‍රාදේශීය කමිටුවට බලය තියෙනවා අන්තර් පළාත් වලට සම්බන්ධ කාරණා විශේෂයෙන්ම කුෂිකර්මාන්තය සහ වාරි මාර්ග සහ මහා මාර්ග. කියන්නේ පළාත් සභා දෙකක් අතර ප්‍රශ්නයක් තියෙනවා නම් කැඳවලා ඒ ගැන සාකච්ඡා කරන්න. ඒක මම අදාළ නිලධාරියෙක් අහලා බලන්න ඇයි පරක්කුව කියලා බැදී 2023 ඉඳන් දැන් 26 24ට ළඟයි. ඉතින් මෙච්චර කල් ඇදෙන්න විදියක් නැහැ. හොඳයි. අපි තව ගැටලු යොමු කරමු. ඊටමත් ඉක්මනින් අපි මේ කාර්යය කරගෙන යමු. සහ මම හිතන්නේ අපේ රටේ ලොකුම මේ රාජ්‍ය සේවයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආයතන අතර තියෙන ගනුදෙනුව. සහ ආයතන අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. කියන්නේ තීන්දුව తీරන ගැනීමේදී ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිනවා දැන්. අපි ඉතිහාසය දැක්ක දැන් 2005 15 කාල සීමාව තුළ අපි දිස්ත්‍රික් කමිටුව වලට බලය දීලා ඒ තීන්දුව ගත්තා. හැබැයි අද ඒ තීන්දුව ගැනීමේ මැලිකමක් තියෙනවා නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවකුත් තියෙනවා. සමහර තීන්දුව ගත්තම මට මම වාද කිරීමක් කරනවා. මොකද දැන් ඔය නිලධාරීන් සම්බන්ධයෙන් ඔය කමියුනිකේෂන් සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. කොතනද ඔකේ වැරද්ද තියෙන්නේ? වැරද්ද තියෙන්නේ ඇත්තරම යාවත් කාලන වෙලා නැහැ අපේ අනපනත්. මේ අවුරුදු ගාණක් පරණ අනපනත් වලින් තමයි බොහෝ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒකම පළාත් සභාව බෙදනකොට ඒ බෙදීමේදී
පළාත් දෙකක් අතර ගැටලුවක් මෙතන තියෙන්නේ. ඉතින් මධ්‍යම පළාතට අහු වෙනවා කොටසක්, උතුරු මැදට අහු වෙනවා තව කොටසක්. එහා පැත්තෙන් උතුරු මැද පළාත. ඉතින් ඒ වගේ තැන්වල ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. වක්කීම් බාරගත්ත යුත්තේ කවුද කියලා. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ දෙපැත්තෙන් දෙපැත්තට බෝලේ පාස් කරගන්නවා. ඉතින් මම හිතන්නේ අපි ඔය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවානේ. ඒවයි තියෙන සමහර අඩුපාඩු. ඉතින් මේ වගේ තැන්වලදී අපි ව්‍යවස්ථා සංශෝධන ගේනවා නම් ගේන්න ඕනේ මේ වගේ අන්තර් පළාත් ඒවායි ක්‍රියාත්මක. දැන් සමහර ආණ්ඩු වලින් කමිටු පත් කරනවා. පළාත් දෙකෙන්ම එකතු කළා එකකතාවයකට ඇවිල්ලා තීරණ ගන්න. ඉතින් වෙනස් විය යුතු බොහෝ අනපනත් නීති රීති වෙනස් වෙලා නැහැ. පහුගිය අවුරුදු 30 ගණන් 40 ගණන් පරණ පනත් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ තුල මේ වගේ තැන්වල ප්‍රායෝගික ගැටලු වෙනවා. හැබැයි දැන් ඔබතුමාගේ රජය කාලයන් පාලනය කරා මේ රට. ඒ කාලෙදී අය ඔය අනපනත් වලට පියවරක් ගත්තේ නැත්තේ. දැන් හුඟක් වෙලාවට 2005-15 කාල සීමාවේ දිස්ත්‍රික් කමිටු වලට බලය දීලා අන්තර් පළාත් ආණ්ඩු දැන් අනිත් ප්‍රශ්නේ මහමැතිවරු නැහැ. දැන් ඉන්නේ නිලධාරී. දැන් මහමැතිවරු ඉන්නකොට ඒ දිස්ත්‍රික් කමිටු අතර සම්බන්ධතාවයක් වෙලා ක්‍රියාත්මක වෙනවා. පළාත් දෙක අතර ක්‍රියාත්මක වීමක් සිද්ධ වුණා. දැන් පළාත් සභාව පාලනය කරන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරපු ආණ්ඩුකාරයෙක් විදිහට. ඒ උන් තීරණ ගැනීමේදී ප්‍රායෝගික තීන්දුව ගන්න බයයි. මොකද උන් ඒක මුගක් වෙලාට උත්සාහ කරන්නේ එහා පැත්තට බෝලේ පාස් කරලා එහා පැත්තට මේ පණිවිඩය දීලා පැත්තකට වෙලා ඉන්න. ඉතින් පළවෙනි එක තමයි අපි පළාත් සභාව තියෙනවා නම් දේශපාලන බලය දෙන්න ඕනේ. දැන් ඉන්නේ පත් කරපු අය. නිලධාරීන් තීන්දුව ගන්නෙ නැහැ. මොකද නිලධාරියාගේ වක්කීම් බාර ගන්නේ කවුද? දැන් වෙනද නම් මහමැතිවරයා වක්කීම් බාර ගන්නවා. පළාත් ලේකම් වක්කීම් බාර ගන්නවා. දැන් අද පළාත් ලේකම් වක්කීම් බාර ගන්නෙත් නැහැ. මොකද කවුද ඌණුන් පෙනී හිටින්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ සමහර නීති වෙනස් වුණේ නැහැ. අතන අපි ප්‍රායෝගික විසඳුම් හෙව්වා මිසක් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපි ප්‍රායෝගිකව කරා. හැබැයි ඒක ඊළඟ ආණ්ඩුවෙන් උනේ නැහැ. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී අපි ඒක තේරුම් ගත යුතුයි. මේ ප්‍රායෝගික නායකයෝ කියන එක හැමදාමපත් වෙන්නේ නැහැ. එහෙනම් ඒකට අවශ්‍ය නීතිමය බාධාවල් ටික ඉවත් කරලා දෙන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ ඒකට ඔබතුමා අද දවසේදී පිළිතුරක් ලබා දුන්නා කතා කරනවා කියලා දිස්ත්‍රික් කමිටුවේ නිලධාරීන් එක්ක. තව ගැටලු තිබෙනවා නම් අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. මොකද මේ සංවාදය ඉතාමත්ම විවෘතයි. කාටවත් චෝදනා කිරීමක් නෙමෙයි. අර පෙර සඳහන් කර ආකාරයට ආණ්ඩුව එනවා, පාලන බලය වෙනස් වෙනවා, ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හැබැයි ඔබේ ගැටලුව තවමත් එකම තැන. ජාතික සංවිධායකතුමනි, අද අපි ගොවියෝ වශයෙන් ලොකු අසරණතාවයකට පත් වෙලා තියෙනවා. කිසිම කඩේකට වී මිලදී ගන්නෑ. ඉතින් මම කඩවල දෙකකට වී අරන් ගියා. දෙකෙම ආපහු අරන් ආවා. විකුණා ගන්න බෑ කියන යලත්. ඉතින් මේකට චුට්ටක් හඬ නගලා හරි ඔබතුමාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. පැහැදිලිව. මොකද එකක් ගොයන් කැපෙන කාලට හාල් පිටින් ගේන්න බෑ. හැබැයි අවාසනාවට වර්තමානයේ ප්‍රතිපත්තිය ගොයන් කැපෙන කොටත් හාල් පිට රටින් ගේනවා. ඒ ගේන හාල් මොන නමෙන් වෙළඳ පොළට යනවද කියන මන් දන්නෙත් නෑ. මොකද අපි ගම්වල මට වඩා හොඳට මේ අම්මලා දන්නවනේ. එහෙම වෙන නමකින් හාල් නෑ. නම් කීපකින් විතරයි තියෙන්නේ. හැබැයි හාල් මෙට්‍රික් ටන් 1,20,000ක් පිටින් ගෙනල්ලා තියෙනවා මේ ගොයන් කැපෙන කට උඩ යලකන්නේ ගොයන් කැපෙන කට උඩ තියාගෙන පිටින් ගේන්න කටයුතු කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි රජය වී මිලදී ගන්න මැදිහත් වෙන්න ඕනේ. මොකද රජය යම් වී සංචිතයක් තියා ගැනීම තුල තමයි මේ මිල පාලනය කිරීම සහ විශේෂයෙන්ම කුඩා මෝල් හිමියෝ ආරක්ෂා කරනවා නම් කරන්න පුළුවන්, ගොවියත් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ සහතික මිලකට රජයේ වී මිලදී ගන්න මැදිහත් වීම තුල. එහෙම නැත්නම් ඒක පෞද්ගලික අංශයට හෝ වෙළඳ පොළට වී මිල තීන්දුව කරන දීම තුල ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි අනිවාර්යෙන් රජය මැදිහත් විය යුතුයි නිෂ්පාදන පිරිවැය අවම කරන්න. පොහොර වලට මුදල් දීම කොතරම් ප්‍රායෝගිකද කියන එක මදන ගොවි මහත්තුරු දන්නවා මට වඩා හොඳට. මුදල් එනකොට කළු කඩෙන් පොහොර අරගන්න සිද්ධ වෙලා ඉවරයි. එතකොට අර වැඩි මිලට පොහොර ගහලා ඉවරයි. ඊට පස්සේ හම්බෙන මුදලට කවදාවත් නිෂ්පාදන පිරිවැයක් අඩු කරන්න බෑ. එහෙමනම් අපි එක්කෝ අර පහුගිය 2005-15 කාලේ වගේ එක්කෝ පොහොර දෙන්න ඕනේ. ඍජුවම පොහොර දෙන්න ඕනේ. දෙන මිල තීන්දුව කරන්න අද අපිට කියන්න බෑ. මම අද අපිට පුළුවන් රුපියල් 3000 මේ ආණ්ඩුවට ඕන නම් 3000කට පොහොර මිටිය දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා තියෙන වෙළඳ පොළ සහ මේ තියෙන තත්ත්ව එක්ක. හැබැයි තව අවුරුදු දෙකකින් කොහොමද ඒක වෙන්නේ කියන එක එදාට තියෙන වෙළඳ පොළ මිල එක්ක තීන්දුව කරන්න ඕනේ. බෑ. රජය වී මිලදී ගන්න මැදිහත් වෙන්න ඕනේ. එහෙම මැදිහත් නොවි රජය හිතනවා නම් මේක පෞද්ගලික අංශයට විතරක් තනියම දීලා ඉන්න පුළුවන් කියලා ඒක ගොවියට සාධාරණ වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොටත්
පිටරටින් ආපු ගෙනාපු හාල් වෙළඳ පොලේ තියෙනවා. එතකොට මේ මිලට ගන්න වී විකුණ ගන්න පුළුවන් හාල් කරාට පස්සේ විකුණ ගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය වෙළඳාම් කරන අයටත් ඒ ප්‍රශ්නේ එනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඒ පිළිබඳව අපි කතා කරමු. මම පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ කතා කරා. අනිවාර්යෙන් මම මේ සතියේ ඒ පිළිබඳව අපි කතා කරන්නම්. සහ මම විශ්වාස කරනවා රජය වී මිලදී ගන්න මැදිහත් වෙන්න ඕනේ. ඒක ගොවි සංවිධානයක සාකච්ඡා කරලා නිෂ්පාදන පිරිවැයත් සැලකිල්ලට අරගෙන ගොවියට යම් ලාභයක් එන විදියට. එහෙම නැත්නම් මේ අර ගාන කවර් කරගත්ත නැත්නම් ගිය වියදම් ආවර කරගන්න විලක් නෙවෙයි යම් ලාභයක් එන විදියට ගොවි සංවිධානයක සාකච්ඡා කළේ තීන්දුව ගන්න ඕනේ. මම අනිවාර්යෙන් මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න. දැන් එතනදී මට තව මේ ජනතාව වෙනුවෙන් මම මන්ත්‍රීතුමනි අහන්නේ දැන් ඔබතුමා කියනවා රජයේ වී මිලදී ගන්න ඕනේ කියලා. එතකොට ගබඩා පහසුකම් සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා මොන වගේ අදහසක්ද තියෙන්නේ? දැනටත් රජයේ ගබඩා තියෙනවා. දැන් පහුගිය කන්නවල ගත්තු සමහර වී විකුණන් නැතුව ගුල්ලෝ ගහන්න ඇරලා සත්ව ආහාර වලට පහුගිය කාලේ විකුණා. මේ මෑත අවුරුදු දෙක ඇතුළත විචි සිදුවීම. සමහර තැන්වල දැන් මගේ ගමේ වල දැම්මා. يعني වී ගබඩා කරනවා ඒක එක්ක කුඩා මූල්‍යමියන්ට දෙන්නෙත් නැහැ වෙළඳ පොළට දෙන්නෙත් නැහැ. ඉතින් ගබඩා පහසුකම් පිළිබඳව මම හිතනවා ප්‍රමාණවත් ගබඩා තියෙනවා. හැබැයි මදි නම් ඒ තාණ්ඩුවේ වක්කීම තමයි යම් ආයෝජනයක් කරලා ගබඩා පහසුකම් හදන එක විශේෂයෙන් මේ උතුරු මැද පළාතේ මෙතෙක් කල නම් ගබඩා පිළිබඳව ප්‍රශ්නයක් ලෝකෝට පැන නැගුණේ නැහැ. ඉතින් අර වහලා දාලා ගබඩා පාවිච්චි කරන්න නැතුව තියලා සවුත් වෙච්ච ගබඩා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ප්‍රසංස්කරණය කළා පාවිච්චි කරන්න ඕනේ. හොඳයි. තවත් ගැටලු තිබෙනවා නම් ඔබට පුළුවන් ඉදිරිපත් කරන්නට. මොකද මේ ඔබේ සංවාදය. මන්ත්‍රීතුමනි මේ දවස්වල තියෙන ගැටලුව තමයි වීයස්යන් නෙලා තියෙනවා. අක්කරයකින් එන අක්කරයක් හාන්න සාමාන්‍ය 25000යි, කපන්න 25000යි, පොහොර මිටියක් රුපියල් 15000යි. ඒ වගේ මිලත් එක්ක බලපුවාම මේ ඇත්තටම වී ගොවිතැනින් ඈත් වෙන්න වෙලා තියෙන ගොවියට. ඒ ගැන ඔබතුමාට විසඳුමක් දෙන්න පුළුවන්. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ මේක ඉලක්කේ වී ගොවිතැනෙන් ජනතාව ඈත් කරන්නද කියන ප්‍රශ්නේත් තියෙනවා. දැන් මේ තීන්දුව ගන්නේ දැන් තෙල් සහනේ දැන් එදා අපි විශ්වාස කරනවා යම් තෙල් වලටත් සහනයක් දෙන්න ඕනේ මැෂින් වලට. එහෙම නැත්නම් ඒ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න බෑ. ඉතින් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ. ඒක මේ සමහරු හිතනවා ඇයි මේ සුබසාදන මටත් සමහරු අහනවා ඇයි නාමල් මේ සුබසාදනය ගැන කතා කරන්න කියලා. හැබැයි ඉතින් ඇත්ත කතාව අපේ වීයස් වැන්න දවසකට ලක්ෂ 65ක විතර හාල් පරිභෝජනයක් අපේ රටේ තියෙනවනේ. බත් කන මිනිස්සු කිලෝ ලක්ෂ 65ක් විතර හාල් කනවා. යම් අඩු වැඩි වීමක් ඇති මම මේ කියන අංකය. හැබැයි නිවැරදි කිරීමට යටත්ව ඒ ගාන පරිභෝජනය කළා අපි ඒ ගාන පිටරටින් ගේන්න ගියොත් අවුරුද්දකට ඩොලර් බිලියනයක් විතර වියදම් වෙනවා. විදේශ විනිමය යනවා. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරයෙන් අපි ඩොලර් බිලියන 5ක් හොයනවා නම් අපි හාල් පිටින් ගේන්න ගියොත් ඩොලර් බිලියන 1.5ක් විතර බිලියනයක් 1.2ක් අතර කාල වියදමක් අර ලක්ෂ 65 ගාන බැලුවොත් යනවා. ඉතින් ඒ විදේශ විනිමය පිටරට යවනවාද? ඩොලර් මිලියන 100ක් විතර වියදම් කරලා නිෂ්පාදන පිරිවැය අඩු කරනවා. ඔය තීන්දුවනේ ගන්න තියෙන්නේ. ඉතින් රජයක් විදිහට මම හිතන්නේ ප්‍රායෝගිකම දේ තමයි බිලියන 1.5ක් එළියට යනවා වෙනුවට ඩොලර් බිලියනයක් මිලියන 100ක් ආයෝජනය කළ ගොවියා වෙනුවෙන් ඒ නිෂ්පාදන පිරිවැය අඩු කළා වෙළඳ පොළ හදලා දෙන එක. ඉතින් අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුලත් පිටතත් සටන් කරන්නේ ඒ කාරණේ නිසා. එහෙම නැත්නම් මේ සමහර උපකල්පනය කරනවා දැන් මේ සුබ සාධනේ ඇති. ඔබට මතක ඇති පහුගිය කාලෙත් කිව්වා ඇයි මේ පොහොර සහන ආධාරය දෙන්නේ? ඇයි වී මිලදී ගන්න ආණ්ඩුව මැදිහත් වෙන ආණ්ඩුවේ රාජකාරිය වී මිලදී ගන්න එක නෙවෙයි. ඒ ලෝකේ හැම රටක්ම ඒක කරනවා. ලෝකේ හැම රටක්ම කුෂිකර්මාන්තයට සහන දෙනවා. මේ ලංකාව නෙවෙයි පළවෙනි රට කුෂිකර්මාන්තයට සහන දෙන්නේ. දැන් අපි අසල්වාසී ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ලොකු සහනයක් දෙනවා. දීලා විතරක් නෙවෙයි අපේ වගේ රටවල් වලට වෙළඳ පොළකුත් හදලා දෙනවා ගොවියට. පිටරට යවන්න. හැබැයි මන්ත්‍රීතුමනි උතන තියෙන ගැටලුව ඒ සහනාධාරය මේ ගොවියට නිසි ආකාරව ලැබෙනවද? ඔතනයි ගැටලුව තියෙන්නේ. යාන්ත්‍රණයක් තියෙනවා. දැන් මේ ගොවි මහතුරු දන්නවා ඒක ලැබෙන කාලට නිසි ආකාරව ලැබෙනවා. එක පැත්තකින් තාක්ෂණය ගේන්න ඕනේ. දැන් අලුත් પરම්පරාවත් එක්ක අපි ගණදෙනු කරනවා නම් ඒ තාක්ෂණය ගේන්න ඕනේ. පොහොර ප්‍රමාණය සහ පොහොර ලබා දීම සම්බන්ධයෙන් පොහොර පාවිච්චි කරන විදිය ඩ්‍රෝන් තාක්ෂණයෙන් අපි පොහොර ගහනවද? එහෙම නැත්නම් අත් වලින් සාමාන්‍ය විදියට අපි පොහොර වලට යනවද? සහ පොහොර වල තියෙන ඝනත්වය සම්බන්ධයෙන් ඉතින් මේ කාරණා අර මම කිව්වේ සංවාද එක්ක ගොවි මහතුරු එක්ක නිරන්තරයෙන් හැම කන්නෙම සම්බන්ධ වෙලා ගොඩනගලා ගත යුතු
කෙටි සහ දිගු කාලීන වෙනස්කම්. ඒ වගේම අපේ ගොවි සංවිධානය ඉතාමත් ශක්තිමත් අපේ රටේ. ගොවි ජන සේවායක ඉතාමත් ශක්තිමත්. ඉතින් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ අද තියෙන මම දකින්න මම දන්නේ මම දේශපාලනික වශයෙන් කියන කාරණයක් නෙවෙයි යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් තියෙනවා. යාන්ත්‍රණය තියෙනවා. යාන්ත්‍රණය තුල අපි ස්වන් පෝෂණය වෙලා තියෙනවා වී වලින්. මේ මෑත ඉතිහාසෙ ගිය අවුරුදු 20 ඇතුළත 2005 ඉඳන් අද වෙනකන් ගත්තොත් අපි වී වලින් ස්වන් පෝෂණය වෙලා තියෙනවා. අපි බඩිරඟු පිටරට යවලා තියෙනවා වැඩිපුර අස්වැන්නක් කියලා විශේෂ මුතුන මැද මේ අනුරාධපුරයේ ගොවි මහතුරු තමයි වැඩිපුරම බඩිරඟු වෙළඳ පොළේ ඒ කාලේ ගෙනාවේ. ඉතින් මේ යාන්ත්‍රණය ඇතුළේම අපේ සාර්ථක වෙච්ච දේවල් තියෙනවා. හැබැයි ඒක මේ යාන්ත්‍රණය ඇතුලේ අසාර්ථක වෙච්ච යනුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි කළ යුත්තේ අද දේශපාලනය කරන අය සහ අපේ પરම්පරාව කළ යුත්තේ මේ සාර්ථකත්වයේ වෙච්ච කාරණා වගේම අසාර්ථක වෙච්ච කාරණා පිළිබඳව අධ්‍යයනය කළා. ඉදිරියට අවශ්‍ය නවීකරණය වෙච්ච සලස්මක් හදන එක. ඉතින් මම හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ ඔබත් එක්කත් කතා කරන්නේ මුණ ගැහෙන්නේ එදා අපේ තාත්තලා කාලේ ගත්තු තීන්දුව වල හොඳ කෑල්ලත් ඒ කාලේ වෙන්න පුළුවන් ඊට පහුවාල ආණ්ඩු වල ගත්තු නරක කෑල්ලත් වල තියෙන හොඳ නරක අධ්‍යයනය කළා අපි ඉදිරියට ගැලපෙන ප්‍රතිපත්ති මේ තීන්දුව හදන්න ඕනේ. හොඳයි මම හිතන්නේ ඔබතුමාට පිළිතුරක් ලැබුණද? හොඳයි. තව ගැටලු තිබෙනවා නම් අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. ගරු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමනි මම හිතන්නේ අද මේ අවස්ථාවේදී ඔබ පැමිණීම මා ඉතා අවදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා ගොවියෙකු හැටියට විශේෂයෙන්ම මා අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සත්ත්ව නිෂ්පාදන ගොවි සම්පාකාර සමිතියේ නියෝජ්‍ය සභාපතිවරයා හැටියට පොඩි ඉල්ලීමක් කරනවා ගරු මන්ත්‍රීතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22යි පසු වෛද්‍ය බල ප්‍රදේශ කොට්ටාස 22යි හැබැයි පලාගල ගත්තම පලාගල විතරක් ගොවින් 5000ක විතර පිරිසක් ඉන්නවා සත්ත්ව නිෂ්පාදනයේ නිරත වෙන සමහර අය කාලෙන් කාලට ඉවත් වෙනවා කාලෙන් කාලට එකතු වෙනවා මේ වෙන විටත් මම හිතන්නේ කිරිලි නිෂ්පාදනයේ කිරිලි ලීටර 8000 10000ක් විතර නිෂ්පාදනය කරන ගොවියෝ තමයි ඉන්නේ හැබැයි අවාසනාවන්ත ඉරණම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මීට පෙර පැවති ආණ්ඩුවලිනුත් බලයටපත් වෙලා තියෙන වර්තමාන ආණ්ඩුවනුත් තාමත් මේ ගොවියෝ වෙනුවෙන් රජේ පඩි දීලා පත් කරලා ඉන්න නිලධාරීතුමන්ලා සහ ඒ බලයටපත් වෙච්ච ආණ්ඩු ඒ පශුවෛද්‍ය ආයතනයක් කියලා තාමත් ගොවියන්ට හරියටියේ ප්‍රතිසංස්කරණය කරලා මේක ගොවියන්ට කියන තැන හදලා නැහැ තාමත් කුලි නිවාහන් වල තමයි තාමත් ඉන්නේ. අපි අවාසනාවන්තකම කියන්නේ අපි වී ගොවිතැන ගත්තාම වෙනත් ගොවිතැනක් ගත්තාම මාස 3ක් 4ක් තමයි ගරු මන්ත්‍රීතුමනි බලන්න ඉඳලා එකපාරක් අස්වැන්න ගන්නේ. හැබැයි කිරි නිෂ්පාදනය කියලා කියන්නේම බිත්තර නිෂ්පාදනය කියලා කියන්නේම කුකුල් මස් නිෂ්පාදනය කියලා කියන්නේම මස් නිෂ්පාදනයත් දවස් 35කින් 40කින් නිෂ්පාදනය ගන්නවා. එතකොට මේ කිරි නිෂ්පාදනය කියන්නේ දෛනිකව පැටව් දේනුම් පැටව් දාපු දිනේ සිට මාස 6කට වඩා වැඩි කාලයක් වස්වන්න නෙල්ල කාලයක්. මේ කාල සීමාව තුලදී ගරු මන්ත්‍රීතුමනි කිරි ලීටර් 10ක් දෝවනය කරන එක් සතෙකුට අසනීපයක් වුණොත් අද පශුවෛද්‍ය බල ප්‍රදේශයක් හැටියට අපිට වාහනයක් නැහැ. සතියේ නිවාඩු දිනයක් අහු වුණොත් ඒ සතාව ගැප් ගන්න එන ඒ AI කරන්න ඕන පහසුකම් දෙන්න ක්‍රමවේදයක් නැහැ. එදා තිබුණෙත් නැහැ, අද තියෙන්නෙත් නැහැ. මම හිතන්නේ වර්තමානයේවත් මේක ගන්න තමයි මේ කතා කරන්නේ. එතකොට මේ සඳහා අපි හිටපු අධ්‍යක්ෂකතුමන්ලා සමග සංවිධානගත වෙලා ගොවියෝ සමග එකතු වෙලා ඒ කෘත්‍රිම සිංචනය සඳහා LID ලාට නොදී ඒ ඉගෙනගත්ත දරුවන්ට පුහුණු වැඩ කටයුතු ලබා දීලා ඒ දරුවෝ මේ කටයුත්තට නිරන්තරයෙන්ම නිරත කරන්න සූදානම් කරලා තිබුණා. හැබැයි ඒවා පහුගිය ආණ්ඩුවෙන් සිද්ධ වුණෙත් නැහැ. දැන් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වර්තමාන ආණ්ඩුවෙන් මේ කිරි නිෂ්පාදනය සහ සත්ත්ව නිෂ්පාදනය වෙනුවට මම හිතන්නේ ඩේලි හබ් කියන සංගමයක් එක්කාසු කරගෙන නැවතේ තිබිච්ච සංවිධාන සියලු දේ අභිභවාගයෙන් ඒක මොන ක්‍රමයකට කරනවද අපි නම් මේක කරේ ගොවියෙක් එක්කාසු කරලා ගොවියන්ගෙන් තමයි නායකත්වයක් දීලා නායකයෝ තෝරාගත්ත බේරගත්ත. දැන් ඉන්න ඒ පත් කරලා ඉන්න නායකයෝ සමහරට බල්ලෙක්වත් නැහැ. බල්ලා ගැනවත් දන්නේ නැහැ. ඉතින් මේක එච්චර හොඳ සුබදායක සත්ත්ව නිෂ්පාදනයක් හා රටේ ඵලදායකතාවයක් ඒ කියන එක මම විශ්වාස කරන්නේ. ඉතින් මේක අපිට තේරෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල සහ කරන්න උත්සාහ දරන වැඩ පිළිවෙල ගැන.
මොකක්ද ඉදිරියට වෙන්නේ කියන එක. අපේ මගේ බලාපොරොත්තුව ගරු මන්ත්‍රීතුමනි මේ අංක 1 පසු වෛද්‍ය ආයතනයක් අනිවාර්යයෙන්ම දැන් අපි බොහොම මහන්සියලා තමයි ඉස්සලා ඒකට එක් කාලයක් ඉඩමකුත් වෙන් කරා නේද? වෙන් කරලා බොහොම අමාරුවෙන් ගත්තා. ඒක මම මැදිහත් වෙලා සහ අපේ ගොවියෝ ටික එකතු වෙලා අපි ප්‍රාදේශ සභාවෙන් කොටසක් ඉල්ලගත්තා. නමුත් මාසෙකට බර පිරිවැරයක් ගෙවලා තමයි මේ කුලී නිවහන් වල ඉන්නේ. ඒත් ගොවියාගේ අවශ්‍යතාව වෙනුවෙන් ඒ නිලධාරීලා යොදව ගන්න හරි අමාරුයි. ඒ ගැන ඔබතුමාගේ මම පිළිතුරක් බලාපොරොත්තු දැන් මේ මෙතනදී ප්‍රශ්න යොමු වෙන්නේ ඔබේ පාලන කාලයටත් යොමු වෙනවා. අපි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව් මොකද පැහැදිලිවම අපි අපේ රටේ අපි අවංකව කතා කරොත් මේ සත්ව නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනය මේ කාරණා වලට අපේ රටේ ඉතිහාසය නම් ආණ්ඩුවල අවධානය යොමු වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට උත්සාහ කරේ සත්තු එක්ක පිටින් ගෙනල්ලා ලොකු මහා පරිමාණයේ ෆාම් වලට ගෙනියන්න. දැන් මගේ ගමෙත් මට ওই ප්‍රශ්නේ ලොකුවට එනවා. මොකද අපේ ගම්වල ඉන්න සත්තු ඔක්කොම ඉන්නේ කොටියාගල. කැලෙන් එහා පැත්තේ. ඉතින් සහ ඒ පසු වෛද්‍ය මධ්‍යස්ථානවල පහසුකම් පිළිබඳව ප්‍රශ්නේ දිගින් දිගටම කතා වෙච්ච දෙයක්. ඉතින් පහුගිය කාලේ ඔබ දකින්න ඇති එක තැනක උත්සාහ කරා මේ විදේශ සමාගමක් ගෙනල්ලා සම්පූර්ණයෙන් අපේ රටේ කිරි නිෂ්පාදනය විදේශ සමාගමකට සීමා කරන්න. ඒ පහුගිය කාලේ එහෙම උත්සාහයකුත් දැක්කා. ඒක භූගෝලීය දේශපාලන එක්ක ආපු කාරණයක් කියලා එක කාලයක්. හැබැයි මම දකින්නේ එහෙම එකක් නෙවෙයි. මේ අපේ අය මේක මේ සත්ව නිෂ්පාදනයේ තුල තියෙන වගකීම සහ ඒකේ තියෙන වැදගත්කම සහ ඒක කරන්න ඕනේ ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැතිකම. ඉතින් අපි හැමතිස්සෙම කරන්නේ ගොවි මහත්තුරුන්ට ඒ චෝදනාව නගනවා මේ සත්තු එක තැන තියාගන්න ඕනේ, තාක්ෂණය ගේන්න ඕනේ. තාක්ෂණය ගෙනල්ලා අපි කිරි ලීටර ගාන වැඩි කරගන්න ඕනේ. ඉතින් හැබැයි එහෙම කරන්න නම් රජයේ මැදිහත් වීමක් වෙන්න ඕනේ. ඉතින් රජයකට මුදල් වෙන් කරන්නෙත් නැහැ. මැදිහත් වෙන්නෙත් නැහැ. හැබැයි ඒ කාරණේ පිළිබඳව හැමතිස්සෙම ගොවි මහත්තුරුන්ට චෝදනාව නගන එක තමයි කරන්නේ. හැබැයි ඔකේ ලොකුම ප්‍රශ්නේ ඊළඟට එන්නේ වයිල්ඩ් ලයිෆ් එකෙන්. මොකද හුඟක් වෙලාවට සත්තුකින් දාන්නේ අපි වනජීවි ප්‍රදේශවලට. ඉතින් ඊට පස්සේ අලි වැට ප්‍රශ්න එනවා. සමහරුන්ට අලි වැටේ කොක්ක දාන්න අමතක වෙනවා සත්තු ටික කැලේට දැම්මම. ඊට පස්සේ රැයට අලි ගම් වදිනවා. ඉතින් මේක මේ අනුරාධපුරයේ පොදු කාරණයක් නෙවෙයි. මම ජීවත් වෙන හම්බන්තොට දිස්ත්‍රික්කෙත් එහෙමයි, මොණරාගලත් එහෙමයි. මඩකලපුවට යනකොටත් ලොකුවට ඒ ප්‍රශ්නේ එනවා. මොකද මඩකලපුවේ ලොකු කිරි නිෂ්පාදන පිරිසක් ඉන්නවා. ඒ වගේම කුකුල් මස් සහ අනිත් බිත්තර සම්බන්ධයෙන් මේ කාරණා ඒ ආකාරයෙන්ම බලපෑමක් තියෙනවා. සමහර පරිසර සංවිධාන වලින් ප්‍රශ්න එනවා තැන්වල තියෙනකොට. ඉතින් ඒක ප්‍රාදේශ සභාවත් ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියලු කාරණා අපි තේරුම් ගත යුතුයි. සහ මේක දෙපාර්ශ්වයක් ඉන්නවනේ. ඒ දෙපාර්ශ්වයම රජයේ පැත්තෙන් නුත් ඒ කියන්නේ මහජනතාව පැත්තෙනුත් සමහර පැමිණෙන අවස්ථාවල් තියෙනවා. ගොවි මහත්තුරුන්ගෙනුත් වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි ඉතින් මේකේ මම දකින්නේ නම් අපි විශේෂ අවධානයකට වඩා මේ ක්ෂේත්‍රයේ තියෙන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් දෙන්න ඕනේ. ඒක සමහර අනපනත් වල බලපෑමක් තියෙනවා. අපිට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව වෙලාවේ අර බෆර් zone එක වෙනස් කරන්න ගිහිල්ලා අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා පරිසර සංවිධාන වලින් මේ කැලවල් සුද්ධ කරන්න හදනවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එනවා. හැබැයි පැහැදිලිව අපි පිළිගත යුතු කාරණේ තමයි අපේ ආණ්ඩුවලත් වර්තමාන ආණ්ඩුවෙත් මේ සත්ව නිෂ්පාදනය කියන කාරණේදී අපේ අවධානය යොමු වෙලා තියෙනවා අඩුයි. ඒකට හේතු විදිහට මම දකින්නේ එකක් ඔය රාජ්‍යනෝන සංවිධානවල තියෙන බලපෑම් වෙන්නත් පුළුවන්. පෞද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර මේ ක්ෂේත්‍රය තුල යම් මොනොපොලි එකක් නැත්නම් තමන්ගේ අනන්‍යතාවයක් ආරක්ෂා කරගන්න යන කටයුත්තක් වෙන්න පුළුවන්. සහ වර්තමානයේ නම් මම දකින්නේ මේ රජය කොහොමත් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාව සහ මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩි අවධානයක් යොමු කළා නැහැ. ඒ අය දැඩිසේ විශ්වාස කරනවා කිරිත් පිටින් කියන එක, බිත්තරත් පිටින් කියන එක, හාලුත් පිටින් කියන එක, එළවලුත් පිටින් කියන එක ලාභයි කියන මතේ ඉන්නවා. ඉතින් සමහර නිලධාරීත් අවංකව අපි කතා කළ යුතුයි. සමහර නිලධාරී අවංක නිලධාරී බොහොමයක් ඉන්නවා. සමහර නිලධාරීත් මේ සමාගම් වල තමයි ට්‍රේඩින් වෙන්නේ. දැන් අපේ රජයේ නිලධාරියෙක්ව පුහුණු වීමකට යවන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් ගාවට. ඒතර ඔහු කවදාවත් ගමේ ගොවියව පුහුණු කරන්නේ නැහැ තමන්ගේ ව්‍යාපාරයට මේ හානියක් වෙන්නේ. ඒ නිලධාරී ඊට පස්සේ අර මානසිකත්වය තමයි ගමට ඇවිල්ලා කටයුතු කරන්නේ දැන්. අපි ගත්තොත් පොහොර සමාගම් ගත්තත්, බිත්තරවි සම්බන්ධයෙන් ගත්තත්, ඉතින් සමහර ආයතන පුහුණු වීම කරනවා. හැබැයි පුහුණු වීම කරාම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක විතරයි. ඉතින් ඔය කිරි නිෂ්පාදනයේත් අපි දකින්න ලොකුම චැලෙන්ජ් එක අභියෝගය තමයි ওই කාරණේ. ඉතින් මම හිතන්නේ
ඉදිරියේදී සමහර ප්‍රතිපත්තිමය තීන්දුව අපි ගත යුතුයි. සමහර ක්ෂේත්‍රයන් වල එක රටකට හෝ එක සමාගමකට පුහුණු වීම කියන කාරණේ අපි නොදෙන්න ඕනේ. එක්ක අපි රජය මැදිහත් වෙලා ඒකට වියදම් කරන්න ඕනේ. එතකොට ඒ තුල අපේ අනන්‍යතාවය ආරක්ෂා වෙනවා. අපේ අවශ්‍යතාවය සැපිරෙනවා. අනිත් පැත්තෙන් අපේ ගොවි ජනතාවගේ ආර්ථිකය සහ ඒ පුහුණුවත් එක්ක ඊළඟ පරම්පරාවේ ගොවියන්ව නව තාක්ෂණ දෙක අපිට ගේන්න පුළුවන්. ඉතින් කාර්යාලයේ ඉදි කරේ නැත්තේ ඇයි මුදල් වෙන් වෙලා තීදිත් ඒක ක්‍රියාත්මකුනේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව මම හිතන්නේ මේ නිලධාරීන් සහ ඒ පුද්ගලයෝ එක්ක අපි ඊට වඩා ඒ කියන්නේ ඒ අයත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. මොකද ඉඩමත් වෙන් වෙලා තියෙදි මුදලුත් වෙන් වෙද්දී. ඇයි ගොන්නගෙන්නේ නැත්තේ? ඉඩම වෙන් කරා මට මතකයි. ඒක මම මේ කිව්වේ මට ඒ කාරණේ මතකයි. ඒ කාලේ සමාජ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශිනුත් ඒ කාලේ යම් මුදලක් වෙන් කරන්න කටයුතු කරුවා. ඉතින් ඒක ක්‍රියාත්මක නොවුනේ ඇයි? දැන් මේ අවුරුදු 10ක් 15ක් කාල සීමාවක් ඇතුළතින් මම දකින්නේ සමහර සමාගම් සමහර පුද්ගලයන්ගේ මැදිහත් වීම විශේෂයෙන්ම සත්ව සහ කිරි නිෂ්පාදනය ඇතුලේ තියෙනවා. ඉතින් ඒ තුල මේවා පිටිපස්සට ඇද ගැනීමක් දකින්න තියෙනවා. දැන් මෙතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙටම ගරු මන්ත්‍රීතුමනි දැන් ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වෙන්න ඕනේ. ඒක හරි. හැබැයි ඔබතුමාගේ දැක්ම කොහොමද තාක්ෂණික පැත්තෙන් මේකේ මොන වගේ තාක්ෂණික පැත්තකින් මේක වෙනස් වෙන්න ඕනද? රටේ ලෝකේ තාක්ෂණ විප්ලවයක් තියෙනවාද? ඉතින් මේ හැම ක්ෂේත්‍රයකටම ඒ තාක්ෂණය හඳුන්වා දෙන්න ඕනේ. වගේම දැන් විශේෂම සත්ත්ව පාලනයේදී ඕස්ට්‍රේලියාවේ ඉන්න සතා අපිට හරියන්නේ නැහැ. ඊශ්‍රායල් ඉන්න සතා අපිට හරියන්නේත් නැහැ. ඉන්දියාවේ ඉන්න සතා අපිට හරියන්නේත් නැහැ. ඉතින් මම දකින්නේ අපේ දේශගුණයට පරිසරයට අපේ තනකොළ වලට අපේ කන්න දෙන ඒවාට ගැළපෙන සතෙක් අපි හදන්න ඕනේ. ඒකට බ්‍රීදිං සිස්ටම් එකක්, ඒ කියන්නේ සත්ව ගොඩනගා ගන්න අවුරුදු 5ක 10ක ප්‍රොසෙස් එකක්. දැන් මේ ප්‍රොසෙස් එක අපි පටන් ගන්නවා. අද පටන් ගත්තොත් තමයි 2035 වෙනකොට අපිට ආවේනික අපිට වැඩිම ලීටර ගාණක් දෙන්න පුළුවන් සතෙක් බිහි කර ගන්න පුළුවන්. මම මෙතුමාලා ගැන පැහැදිලි මට වඩා හොඳට දන්නවා. මොකද දැන් අපේ ඉන්නේ අපි අවිදන් ගිහිල්ලා කන්න දෙන කිරි ලීටර ගාණක් ගන්න. ඒ ලීටර ගාණ කොහොමද දවසට ලීටර 8යි 13යි උපරිම අපේ සතෙක්ගෙන් ගන්න පුළුවන්. ඒක අපි 20කට 30කට වැඩි කරගන්නේ කොහොමද? හැබැයි එහෙම වැඩි කරනවා කියලා ඊශ්‍රායලේ ඉන්නවා සතෙක් ලීටර 40ක් දෙනවා කියලා ගෙනාවොත් ඌ ඒ අපේ කා දෙන ටිකක් දෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් අපි තව කොහෙන් හරි ගෙනාවොත් එහෙන් දෙන්නෙත් නැහැ. ඉන්දියාවෙන් පාකිස්තානෙන් ගෙනාවත් එහෙමයි. ඉතින් අපි හුඟක් වෙලාවට ආණ්ඩු කරන්නේ මොකද්ද? දේශගුණේ බලනවා. මේක මේ සතා අපිට ගැලපෙයි කියලා ගේනවා. හැබැයි ඒක ප්‍රායෝගික නෑ. ඒක කෙටි කාල විසඳුමක් විතරයි. අපි අපේ පශු වෛද්‍ය සහ අපේ අමාත්‍යාංශයෙන් බ්‍රීදිං සිස්ටම් එක පටන් ගන්න ඕනේ. ඔය කියන හැම රටෙම හෝ ගෙනල්ලා අපිට ආවේනික සතෙක් බ්‍රීඩ් එකක් හදන තැනට ගෙනියන්න ඕනේ. මම හිතන්නේ ඒක අද පටන් ගත්තොත් අවුරුදු 5 10ක් යනකොට පගෙන පරම්පරාවක් යනකොට සත්තු කීප දෙනෙක් ඇවිල්ලා අපිට හරියන එකෙක් ලීටර ගාන වැඩි කර ගන්න පුළුවන් සතෙක් අපිට ලැබෙයි. එහෙම නැතුව අපි විකල්පයේ විදිහට දකින්නේ පිට රටින් සත්තු ගෙනල්ලා බෙදෙන එක නම් මම පෞද්ගලිකව හිතන්නේ ඒක ප්‍රායෝගික නෑ. ඒක කෙටි කාලින විසඳුමක් සහ ඒක දේශපාලනික තීන්දුවක්. ඒක මේ අපේ ආණ්ඩුවලත් එක්ක කරා. ඉතින් මම හිතනවා ඒක එදා ඒක හරි කියලා හිතන්නේ නැති. හැබැයි අද අපි තාක්ෂණය එක්ක බලනකොට අද ලෝකයේ රටවල් වෙනස් වෙච්ච විදිය බලනකොට ලෝකයේ රටවල් කිරි නිෂ්පාදනයේ ලීටර ගාන වැඩි කරගත්තු විදිය බලනකොට සහ අපි පිරිමි සත්තුන්ට මොකද්ද කරන්න කියලාත් තීන්දුවක් ගන්න ඕනේ. මොකද ඒක ලොකුම වියදම. කිරි දෙන්නෙත් නැහැ, කුඹුරු වලට ගන්නෙත් නැහැ, ගොමු පාවිච්චි කරන්නෙත් නැහැ. හැබැයි වැසියෝ පස් දෙනාගෙන් මෙන ආදායම වස්ස බලා ගන්න දානවද? මේ සංස්කෘතික කාරණයක් ඒක. ඉතින් මේ පිළිබඳව මේ ක්ෂේත්‍රය ඇතුලේ අපි ප්‍රායෝගික තීන්දුව ගත යුතුයි.